හෙල්ලෝ යාළුවනේ මම ඔයාලා සාදරයෙන් පිළිගන්නවා මගේ වීඩියෝ එකට. මම අද හදන්නේ කාර් එකෙන් පනින්න. පයින්නවා කිව්ව පයින්නවා තමයි. ඒ කියන්නේ මම ප්‍රැක්ටිස් මෝඩ් දාලා ඔයාලට එක රටාවක් කියලා දෙන්න තමයි හදන්නේ. ඔයාලා පොතක් අරගෙන මෙන්න මේ රටාවල් ටික ලියා ගන්න. මාත් අන්න එහෙම තමයි කරේ. ස්පෙෂල් කී එක එතන තියෙන්නේ නෙමෙයි. අපි යන්නේ ඉන්ජින් එක හොයාගන්න. මේ ඔක්කොම පොතක ලියාගෙන තමයි තියෙන්නේ. ඔයාලත් මෙන්න මේ එන්ජින් එක තිබ්බ තැන ඒ විදිහටම ලියාගන්න. එන්ජින් එක මෙහෙන් දාගමු. අපි තව දෙයක් හොයාගන්න. ගෑස් කෑන් එකක් දාගමු පල්ලෙහෙන්. ප්‍රණී දාගෙන ප්ලේ කරන ටිකක් අමාරුයි. ඒක මම ප්‍රැක්ටිස් කරගෙන ඔයාලට එක රටාවක් ගේන්න හැදුවේ. පොත තියෙන මේ කබඩ් එකේ ඔයාලා පොතක් අරගෙන ලියාගන්න. එතකොට මේ රටා දැනගත්තාම ප්ලේ කරන්න හරිම ලේසි. ඒක ගණිත ඉන්න ගමන් ප්ලේ කරන්න සාමාන්‍යයෙන් පැයකට ආසන්න වෙලාවක් යනවා. මම ඒ වගේ වීඩියෝ නැතේ 10s මගේ මේ ෆෝන් එකේ ඒ වගේ ලොකු වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න අමාරු හින්දා අනිවාර්යෙන් මම අලුත් ෆෝන් එකක් ගත්ත දවසක ඔයාලට දිග වීඩියෝ එකක් ගේනවා. මේවා මොනවක් තියෙද කියලා හැබැයි කාර් එකෙන් පැන හින්දා ඒක අවශ්‍ය නැහැ. උඩ් කරගමු. අපි යම් බැටරිය හොයාගන්න. රටාව හැනම් බැටරිය මේ කාමරේ තමයි තියෙන්නේ. හරියට හරි මේ තියෙන්නේ. කෑලි 3ක් හොයාගත්තා. මේකත් ගිහින් දාගමු අපි. හරි දාගත්තා. මේ පොඩ්ඩක් ෆෝන් එක ලැග් වෙනවා වගේ වෙනවා. මේ ෆෝන් එකෙන් ග්‍රැනිට් දාගෙන ඒක රෝතින් එහෙම මං අනිවාර්යයෙන්ම මට පැනලා යන්න බැරි වෙනවා. ඒකයි අපි ඊළඟට මොකද්ද ගන්නෙ? අපි ඊළඟට මොකද්ද ගන්නෙ? හරි කවන්නේ. හරි බලමු. උඩම කාමරය නැත්නම් උඩම කාමරයක් හදාගන්න දාගන්න. අපි යන් උඩම කාමරේට මෙන්න එහෙම මකුළුව එද්දි මස් පෙත් ඕනේ නැහැ. අපිට මකුළුව මෝහනය කරලා ගන්නවාගේ මේක ඕන වෙනවා. අපේ කාර් එකට එන්ජින් පාර්ට් එක දාගත්තයින් පස්සේ ඒකේ යන හය තද කරගන්න. හරි අපි මේකත් අරගෙන යමු. පනින්න. එතකොට ඉක්මනින්ම යන්නේ පල්ලෙහාට. මෙතනින් දාගමු එකත්. දැන් අපිට සා ගන්න තියෙන්නේ කාර් එකේ කී එකයි
ප්ලග් එකයි විතරයි. මේ දෙකත් අපි කොහොම හරි හොයාගමු. වැඩක් නෑ. අන්න ෂොට්ගන් එක පාර්ට් එකක් තියෙනවා. අපි ඒක අරන් ගිහිල්ලා මෙන්න මෙතනින් දාගමු. ටිකක් කරලා බලමු. මුකුත්ම නෑ. ෆෝන් එක හරිනේ. ඉතින් මට කෝඩ් එක වැඩ නෑ. මං කිව්වාට කාර් එකෙන් පනින්න රටාව කියලා දෙනවා කියලා. ඉතින් එතකොට කාර් එකෙන් පනින්න කෝඩ් එක අවශ්‍ය වෙන්නේ. ඒකින්ද කෝඩ් එක වැඩක් නෑ. හරි අර ආච්චි අතුර දාලා. හරි එක දෙයක් කියන්න අමතක වුණා. මොකක්ද ඉතින් යාළුවනේ වීඩියෝ බලනවා. අනිවාර්යෙන් ඔයා අලුතෙන් ආපු කෙනා අනිවාර්යෙන් subscribe එකක් දාන්න. ඔයා subscribe කරලා නම් ඉන්නේ අනිවාර්යෙන් like එකක් දාලා comment එකක් දාන්න අමතක කරන්න එපා. ඒ බැටරිය හොයාගත්තනේ. අපි යන් හොයාගත්තේ ඒ ටික බලන්න. තෙල් කෑන් එක හොයාගෙන එන්ජින් එක හොයාගෙන එන්ජින් එකේ එන තද කරන යතුර වගේ එකත් හොයාගෙන වෙන්ච් එක අපි යම් ප්ලග් එක හොයාගන්න. හරි ප්ලග් එක තියෙනවා නේ. මෙන්න මේ විපන් එක තියෙන්නේ. මෙන්න මෙතන. හරි ප්ලග් එක තියෙනවා. ඒ ප්ලග් එකත් අරන් ගිහිල්ලා කාර් එක ගාවින් ටග් ගාලා දාගමු. අනිවාර්යෙන් ඔයා පොතක් අරගෙන ලියා ගන්න. එතකොට පොතක් අරන් ලියාගෙන නිතුම් පාරක් ප්ලේ කරලා බලන්න. ටික හයි කරගමු. දාගත්තා. බැටරියත් හයි කරගමු ඉක්මනට. බැටරියත් හයි කරගත්තා. ප්ලග් එකත් ගමු අපි. හරි ප්ලග් එකත් ගත්තා. ප්ලග් එකත් මෙන්න මෙතනින් දාගන්න තියෙන. ප්ලග් එකත් දාගත්තා. දැන් ඉතින් අපිට තියෙන මෙන්න මේ ඇන ටික තද කරගන්න විතරයි. අපි තා හොයා ගන්නවා පැඩ්ලොක් කී එකයි කා කී එකයි. මේ දෙකම තාම හොයා ගන්න බැරි වුණා. අපි අද ඉතින් පයින්නවා කිව්වොත් පයින්නවම තමයි. කොහොම හරි ඉන්ජින් එකේ වැඩ ටික ඔක්කොම ඉවරයි. මේක මෙතනින් තියමු. හාපහු කාර් එකෙන් පයින්න කවුරු හරි ආවද පස්සේ හැබැයි ඉතින් එහෙම තියෙන්නේ නැහැ. ඒක වෙනම කතාවක්. කාර් එකේ ලස්සන හොඳට බලාගන්න. කාර් එක දැකලා නැති අය අපි සේෆ් කී එක ගන්න ඕනේ. ඉස්සෙල්ලා අපිට මිටිය හොයාගන්න ඕනේ. මිටිය හොයාගන්න. මිටිය තියෙනවා ලිඳේ. අපි ඉස්සෙල්ලා ලිඳේ ඉවරේ හොයාගන්න ඕනේ.
ඔව් ලිඳේලි ඉවරෙත් එක. මං කොහෙද කානුවට යන යතුරු දාගත්ත මෙන්න මෙහෙම දාගත්තා. යන්න අපි දෙන්න. මේ ගත්තාගෙන දැන් අපි ඩක් ගාලා යන් කානුව ළඟට. කානුව යතුරු අරන් ඉතින් මෙතන ඉඳලා වැඩක් නැහැ නේ කානුවට යන්න බෑ. එන්න මේ ගෙදර කොහේ හරි අංකයක් තියෙනවා නැත්නම් දුම් තමයි. බය උන්නේ නැහැ කවුරු හරි නේ. බය වෙන්න එපේ. රණී ගහන කෙනෙක් ඒ සද්දෙට කොහොමද බය වෙන්නේ? හරි අංකානුව ඇතුළේ පැන්නු. බලමු මෙතන මොකක්ද තියෙන්නේ කියලා. ක්ලොක් වීල් එක තියෙනවා. ක්ලොක් වීල් එක ඕන වෙයිද? ක්ලොක් වීල් එක අපිට ඕන වෙන එකක් නෑ. මං හිතන විදියට. ඔව් ක්ලොක් වීල් එකට අපි අවශ්‍ය වෙන්නේ නෑ. දොරෙන් පනිද්දි වගේ තමයි අවශ්‍ය වෙන්නේ. අපි යන් කානුව. හරි කානුව ඇතුළට ආවා. ගන්න බෑ. හරි කමන්නේ ඉතින් අපිට කාඩි 4ක් තියෙනවා. අපි ඉතුරු ඩේ ටිකෙන් වැඩි කරගමු. නැකිටින්න උදේ වෙලා නෑ මේකෙත් නම් රෑ වෙලා. මේ මට තියෙන ප්‍රශ්නයක් තමයි කිසිම ලයිට් එකක් නැතුව මේ ගේම් එකේ මේ වගේ එළියට තිබිලා පවනක් තැන් විතරක් අඳුරට තියෙන්නේ කොහොමද කියලා. ඒක කට්ටිය දන්නව නම් කවුරු හරි පල්ලෙහාන් කමෙන්ට් කරන් යන්න. මොකද? අනිවාර්යයෙන්ම පල්ලෙහාන් කමෙන්ට් කරන් යන්න. මේ මදුරුවෝ ඉන්න ඒකයි ප්‍රශ්නේ. මේ මදුරුවෝ නම් හප්පිරේ මදුරුවෝ මන්නේ අපි ඉක්මනට ලිෆ්ට් එක ගාවට අපිට තා ඩේ 4යි තියෙන්නේ. ඉතින් ඉච්ඡා නිලගත්තා දැන් දුක ගන්නට ගියේ මොකද දරවා නඩගන්නේ. කානුව තමයි අමාරුම තැන. කානුව නම් බොරු ගන්න පට්ටම අමාරුයි. අයියෝ මොකක්ද ඒ උනේ? ඒ හැරෙන්නේ නැතුව යනවා. පිරිය. අපිරිය කියලා ඉතින් මොකෝ මෙතන මම දාන්නේ. ඉන්න පිටක් ගාලා යන්. ඒක ඵලයෙන් බෑ. ඒ බලමු විදිය මොකද්ද කියන්නේ කියලා.
මේ මිටිය තියෙන්න ඕන. මිටිය අරන් අපිට වැඩ දෙකක් කරගන්න තියෙනවා. මිටිය ගන්න බෑ. හරි. මිටිය ගත්තු. මිටිය අරන් ටක් ගාලා වහින්න වගේ හදන්නේ ඇහෙනවනේ හුලං ආවන සද්දේම. හරි අපි යන් උඩට මට මතක නෑ කාර් කී එක තියෙන්නේ සේෆ් ඇතුලේ. සේෆ් කී එක තියෙන කොතනද කියලා මට මතක නෑ. ප්‍රශ්නේ මතක තියාගෙන ඉන්නත් බෑනේ. කොලඩයි මතක තියාගෙන ඉතින් ගේම් එක මතක තියාගන්න එක පට්ට අමාරුයි. මේ වැටෙන්නෙත් නෑ. වැටෙන්න තුනම නම් එපා. කාක්ක ගා මොකද්ද? මිස්ටර් කපුටාස් රිමෝට් එක වැඩන්නේ. එතන මොකද තියෙන්නේ? හේත් වැඩන්නේ. අපි උඩම තට්ටුවට තියෙන උඩම තට්ටුවට නැත්තම් උඩම තට්ටුවක් හදාගෙන හරියක්. එහෙම තිය හදන්න පුළුවන් කිව්වනේ වඩා එහෙම උඩ තට්ටුව හදන්න බෑ. ඒක ගේම් එක හදන්න. ඒක වෙන කතා. dan itu kan bakar ya tiya ki mata ona tena mata ona වෙන මොකද මට අමතක වුණානේ මේක පියන් ටක් ගාලා පල්ලෙහාට තමයි මම දැවේ කරකොල පාර කතර වගේ මේ මට මතක මෙතෙන්ද දැවගේ එතෙන්ද දාන්නේ හරි කවන්නේ මෙතනත් නෑ බලමු කාර් එක ගාව තියෙද අර මං කලින් කතුරක් වගේ එකක් අරගත්තා ඒක මට දාපු තැන මතක නෑ අපි ගිහින් බලමුකෝ ගේ වටේ රවුම වෙන්න තෝ තියන්නේ අනිවාර්යයෙන් මේ තිය අපරාධය හරි අච්චර වටයක් නෑනේ හරි අපි පල්ලෙහාට යන් හරි ආවා අපි දැන් යන්න ඕන පල්ලෙහාම තට්ටුවට තියෙන පල්ලෙහාම තට්ටුවට තමයි යන්න ඕන හරි අනිවාර්යෙන් සේෆ් ඇතුලේ කාටි ටික හරියට තියෙනවා මාස්ටර් කී එක වැඩක් නෑ හරි අපි කාර් කී එක මේ පැත්තකින් දාගමු දැන් අපි හොයාගන්න ඕන පැඩ්ලොක් කී එක මං කොතන හරි දැක්කා padlock key
පැට්ලොක් කීයක කානුවේද? පැට්ලොක් කීයක මෙතන වගේ තියෙනවා. පැට්ලොක් කීයක නෑ. තේන ප්‍රශ්නයක් අපරාධ කානුවට ඒකට අවුරුණා ඉබ්බෙරෑඩ පැට්ලොක් කීයක. පැට්ලොක් කීයක එන්නේ කාණේ පයින්නද? පැට්ලොක් කීයක කොහෙද ඇත්තේ? මම පැට්ලොක් කීයක හොයාගත්තේ නෑ. අපි ඉස්සෙල්ලා නියන ගමුකෝ. අඩ ඉසිරාට කානුවෙන් පයින්න තැන දෙන්නේ නියනෙන් යන ගලවන්න තැන. අන්න එතන වෙන්න ඕන අනිවාර්යයෙන්. මට ෂුවර් එතන කියලා. ගන්න එක හදාගමු. මේ රේන්ජ් එකනේ. මන්දක තා ගන්න එක කියලා උඩ තියෙන. ඒකත් අරන් නෙමු. කෝ ගන්න එකේ කෑල්ල. අපිට තා එක කෑල්ලක් හොයාගන්න තියෙන ගන්න එකේ. අර බල්ලෙක් මැරෙන්න හදන සද්දයක් වුණා. සමාවෙන්න. හැබැයි දෙය ඇහෙන්නේ නැත්තම් ඒත් මට කරන්න දෙයක් නැහැ. ඉතින් ඇහෙන්නේ නැත්නම් සමාවෙන්න ඕනේ. මම මොකටද සමාවෙන්නේ? බල්ලෙක් හරි. බලමු තනක් නෑ. මේ ෂොට් ගන් එකේ කෑලි 3ක් තියෙනවා. අන්නේ කෑලි 3න් තව එකක් හොයාගන්න ඕන. බෝනික්ක ඉන්න තැන එක කෑල්ලක් තිබ්බා. අනිත් එක කොහෙද? කුස්සියේ කබඩ් එකකට කෑල්ලක් තියෙනවා. මම මේක ගත්තද? එහෙනම් කලින් කුස්සිය බැලුවද? අඩේ උනේ කලින් කුස්සිය බැලු. අපි යම් බලමු උඩම තට්ටුවට. බෝනික්ක ඉන්න තැනක් හරි. ආවා. බෝනික්ක ඉන්න තැන මුකුත්ම නැහැ. මේක ඇතුළෙත් නෑ. වෙපන් කීයකවත් අහුවෙන්නේ නෑ.
අපි බලමු ප්ලේ හවුස් එක ඇතුළට යන්න. ප්ලේ හවුස් කීයක මං හොයාගත්තද මතකත් නෑ හොයාගත්තද කියලා. හොයාගන්නත් ඇති. කුස්සිය වැළුවා. කාක්කගා ප්ලේ හවුස් කීයක තිබ්බද කොහෙද? අපි යන් කාක්ක ගාවට. මම රටා ටික පුරුදු වුණාම තාම හරියට රටා ටික හොයාගන්න බෑ. කාක්ක ගාව බලමු මොකද්ද තියෙන්නේ කියලා. කාක්ක ගාව තියෙන රිමෝට් එක. එතකොට ප්ලේ හවුස් කීයක කෝ what to do? Nothing නෑ. එතනක ඉෂ්ට කපුටාස් කෑම එක වැඩක් නෑ. එතන ෆ්ලැග් එක තිබ්බ බලමු මේක ඇතුලේ. මේ තියෙන ෂොප් එක අනිත් දැන් අපිට රිපන් කීයක ගන්න ඕනේ නෑ. ඒ කියන්නේ ප්ලේ හවුස් කීයකට ඕන වෙන්නේ නෑ. හරි අපි යන් මෙතන ආගේ මල්ලිත් තියෙනවා. අර මේ තියෙන්නේ ගෑ මල්ලි. හරි අපි ෂොට් ගන්න එක හදාගමු. ෂොටි අරන් කොහෙද යන්නේ? අයියෝ වහිනවා වගේ. මම එළියෙන් රෙකෝඩ් කරේ. ෂොට් ගන්න එකත් අරන් යන්න ඕන. පැට්ලොක් කීයක ගන්න. අපි නියන අරගන්නමු. ඉක්මනට ගමු. කිව්වොත් වැස්සක් වහින්න හදන්නේ. මම එළියෙන් රෙකෝඩ් කරන්නේ. අර පඩි පෙළ යටට පඩි පෙළ යටට යන්. හලෝ පැඩ්ලොක් කීයක මෙතන තියෙද කියලා. මෙතන තියෙන රස්ටි පැඩ්ලොක් කී කියන එක අර කානුවෙන් පනින්න ඕන වෙන්නේ. අන්නේ අපි යන් කානුවට. ටග්ගාල කානුවට. හරි කානුවට පැන්නු. හරි දැන් කානුවට පැන්නනේ. දැන් අපිට තියෙන්නේ කානුව ඇතුළට ආවනේ. දැන් අපි යන්නේ ඇතුළට පැන්නු. හරි ඉතින් එතෙන්ටත් පැන්න. හරි පැඩ්ලොක් කී එකක් ගත්තු. දැන් අපි ටක් ගාලා කානුවෙන් එළියට යන්. ටක් ගාලා කියන්නේ ටක් ගාලා යන්. යන් කානුවෙන් එළියටම යන්. ගේට් එක අතර ගමි. එන්ජින් එක ඇතුළ හදලා ඉවරයිනේ.
හරි පැට්ලොක්කි එක පැත්තකින් මික්ස් කරගමු. තෙල් කෑල්ල එක ගත්තනේ. තෙල් කෑල්ල එකත් අක් ගාලා දාගමු ඇතුළට. හරි තෙල් කෑල්ල එකත් දාගත්තා. කාර් එක වාගමු. කාර් කී එක ගමු. කාර් එක ඇතුළට යමු. හරි රිවර්ස් එකට ගත්තා. ඉස්සරහට ගියා. මොකටද මේ ගේට්ටුවක් දාලා තාක්කුවක් දාලා මොනම මෝඩයි. මෝඩයි නෙමෙයි ඉතින් කාර් එකෙන් පැන්නා. එහෙනම් යාළුවනේ අලුත් වීඩියෝ එකේ වෙන දවසක හමු වෙමු. මං ඉතුරු රටා 5ක් ගේන්න